අද අපි Pipe and Cistern කියන IQ ගැටළු වලට අදාළ 7 වෙනි පාඩම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසින් පස්සේ අපි මේ පාඩම අවසන් කරනවා. එහෙනම් අපි අද පාඩමේ පළවෙනි ගැටලුවට A නලයට මිනිත්තු 20න් ටැංකියක් පිරවිය හැකි අතර B නලයට එම ටැංකිය පිරවීමට මිනිත්තු 60ක් ගත වේ. නල දෙකම මිනිත්තු 10ක කාලයක් විවෘත කර තබා පසුව පළමු නලය ක්‍රියා විරහිත කරන ලදී. ඉතිරි කොටස පිරවීමට බීට ගත වූ කාලය සොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. දැන් අපි කලින් හදපු ගැටලුව වලයි මේ ගැටලුවයි අතර තියෙන වෙනස මොකද්ද? දැන් බලන්න මෙතන කියන්නේ නල දෙකම මිනිත්තු 10ක කාලයක් ක්‍රියාත්මක කරලා ඊට පස්සේ එක නලයක් ක්‍රියා විරහිත කරනවලු. අනෝක තමයි මේ ගැටලුව වල තියෙන වෙනස. හරි අපි ගැටලුව විසඳන්න. අපිට කියනවා A නලයට මේ ටැංකිය පුරවන්න මිනිත්තු 20ක් ගත වෙනවලු B නලයට මිනිත්තු 60ක් ගත වෙනවලු. එහෙනම් මේ දෙකේ LCM එක අපි ඉස්සෙල්ලාම ගන්නවා. LCM එක කීයද? 60යි. LCM එක 60යි කියලා කියන්නේ මේ ටැංකියේ ධාරිතාවය ලීටර 60යි කියන එක. හරි. දැන් මේ LCM එක භාවිතා කරලා අපිට පුළුවන් මේ නල දෙක මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය හොයන්න. 60ට 20 ඒවා 3යි 60ට 60 ඒවා 1යි. එහෙනම් මේ 3 කියලා කියන්නේ A නලය මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය. මේ 1යි කියලා කියන්නේ B නලය මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය. එහෙනම් මේ නල දෙකම එකට ක්‍රියාත්මක වෙනවා කියලානේ තියෙන්නේ. එහෙනම් 3යි 1යි 4යි 4 කියලා කියන්නේ මේ නල දෙක එකට ක්‍රියාත්මක වෙන විට මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය ලීටර් 4යි කියන එක. එහෙනම් සම්පූර්ණ ධාරිතාවය ලීටර් 60යි මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය ලීටර් 4යි නම් එක මිනිත්තුවකදී පුරවන කොටස කොච්චරයිද? 60න් 4යි. දැන් අපිට කියනවා මේ නල දෙක මිනිත්තු 10ක් එකට ක්‍රියාත්මක වෙනවලු. එහෙනම් එක මිනිත්තුවකදී මේ නල දෙක පුරවන ප්‍රමාණය 60න් 4යි. ඒ වගේ මිනිත්තු 10ක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ 60න් 40යිනේ. 60න් 40යි කියන්නේ 3න් 2යි. 3න් 2ක කොටසක් මේ විනාඩි 10 ඇතුළත පුරවලා තියෙනවා. ඊට පස්සේ කොච්චරක් ඉතුරුයිද? 3න් 2ක් පිරෙව්වනම් ඉතිරි කොටස 3න් 1යිනේ. හරි. දැන් එන්නකො මේ ටැංකිය ළඟට. මෙතෙන්දිත් අපි පැහැදිලි කරගමු මේක. දැන් පළවෙනි මිනිත්තු 10 තුල මේ ටැංකියෙන් 3න් 2ක ප්‍රමාණයක් පුරවනවනේ. ඉතිරි වෙලා තියෙනවා 3න් 1ක කොටසක්. මේ ඉතිරි 3න් 1ක කොටස පුරවන්නේ කවුද? අපිට මෙතන කියනවා පළමු නලය ක්‍රියා විරහිත කරනවා කියලා. ඒ කියන්නේ මේ A කියන නලය තමයි ක්‍රියා විරහිත වෙන්නේ. B කියන නලය දිගටම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ 3න් 1ක කොටස පුරවන්නේ B කියන නලය මගින්. හරි. දැන් අපිට තියෙන්නේ Bට මේ ඉතිරි කොටස පුරවන්න යන කාලය හොයන්නනේ. අපි දන්නවා Bට මේ සම්පූර්ණ ටැංකිය පුරවන්න යනවා විනාඩි 60ක්. එහෙනම් මේ 3න් 1 60න් වැඩි කරාම අපිට ලැබෙනවා පිළිතුර විනාඩි 20යි. ඒ කියන්නේ මේ ඉතිරි කොටස පුරවන්න Bට යනවා විනාඩි 20ක කාලයක්. එහෙනම් දැන් අපි අපේ දෙවැනි ගැටලුවට. A නලයට මිනිත්තු 36න් ටැංකියක් පිරවිය හැකි අතර B නලයට එම ටැංකිය පිරවීමට මිනිත්තු 45ක් ගත වේ. C නලයට ටැංකිය හිස් කිරීමට මිනිත්තු 30ක් ගත වේ. A, B නල දෙකම මිනිත්තු 10ක කාලයක් විවෘත කර තබා පසුව C නලයද ක්‍රියාත්මක කරන ලදී. ටැංකිය පිරවීමට ගත වූ මුළු කාලය සොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. Aට මේ ටැංකිය පුරවන්න මිනිත්තු 36ක් ගත වෙනවා. Bට මේ ටැංකිය පුරවන්න මිනිත්තු 45ක් ගත වෙනවා. හැබැයි C නලයට මේ ටැංකිය හිස් කරන්න මිනිත්තු 30ක් ගත වෙනවලු. ඒ කියන්නේ C කියලා කියන්නේ අවුට්ලෙට් එකක්. නිසා මේක ඍණ විදිහට අපි සලකනවා. A සහ B නල දෙක මිනිත්තු 10ක් විවෘත කරලා තියෙනවලු. ඊට පස්සේ තමයි මේ C කියන අවුට්ලෙට් එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉස්සලාම අපි මේ තුනේම LCM එක ගමු. LCM එක අපිට එනවා 180යි. 180ට 36 ඒවා 5යි. 180ට 45 ඒවා 4යි. 180ට 30 ඒවා තියෙනවා 6ක්. හැබැයි මේ 6 ඍණ 6 විදිහට යොදන්න ඕනේ. මොකද මේක ජලය
පිටට යන නලයක් නිසා. ඒ කියන්නේ ටැංකිය හිස් කරන නලයක් නිසා. හරි. ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ A සහ B කියන නල දෙක විතරයි. A නලය මිනිත්තුවකදී ලීටර් 5ක් පුරවනවා. B නලය මිනිත්තුවකදී ලීටර් 4ක් පුරවනවා. එහෙනම් මේ දෙකම එකට ක්‍රියාත්මක වෙනකොට එක මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය කීයද? ලීටර් 9යි. ඒ කියන්නේ එක මිනිත්තුවකදී මේ නල දෙක පුරවන ප්‍රමාණය 180න් 9යි. එක මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය 180න් 9යි. මිනිත්තු 10ක් තුල පුරවන ප්‍රමාණය එහෙනම් කොච්චරයිද? 2න් 1යි. ඒ කියන්නේ පළවෙනි මිනිත්තු 10 තුල මේ ටැංකියෙන් භාගයක් පුරවලා ඉවරයි. එහෙනම් තව කොච්චරක් ඉතුරුයිද? තව භාගයක් ඉතුරුයි. ඔන්න දැන් මේ නල තුනම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ 5යි 4යි 9යි 9න් 6ක් අඩු වුණාම 3යි. දැන් මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය කොච්චරයිද? ලීටර් 3යි. දැන් මෙතන එන්න බලන්න. දැන් පළවෙනි මිනිත්තු 10දී භාගයක් පුරවනවානේ. භාගයක් කියලා කියන්නේ ලීටර් 80න් භාගයක් කියලා කියන්නේ ලීටර් 90. ඊට පස්සේ තව භාගයක් ඉතුරු වුණානේ. ඒ භාගය කියන්නේ ලීටර් 90යිනේ. දැන් මේ මුල් ලීටර් 90 පුරවන්න මිනිත්තු 10ක් ගත වුණා. ඉතිරි ලීටර් 90 පුරවන්න කොච්චර කාලයක් යනවද කියලා අපි දැන් හොයාගන්න ඕන. එහෙනම් පුරවන්න තියෙන ලීටර් 90යි මිනිත්තුවකදී පුරවන ප්‍රමාණය ලීටර් 3යි. 93න් බෙදුවම අපිට ලැබෙනවා මේ ඉතිරි භාගයේ පුරවන්න යන කාලය මිනිත්තු 30යි කියලා. එහෙනම් මේ මිනිත්තු 10යි මේ මිනිත්තු 30යි එකට එකතු වුණාම සම්පූර්ණ කාලයනේ අපෙන් අහන්නේ. සම්පූර්ණ කාලය මිනිත්තු 40යි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ටයිප් එකේ ගැටලු විසඳන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අදින් අපි පයිප් සිස්ටම් කියන පාඩම අවසන් කරමු. ඊට පස්සේ අලුත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. ආයිබෝවන්.